හයි අපි අද යනවා ගාලේ. අපේ කැම්පස් එකේ IR ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි මේ ට්‍රිප් එක යන්නේ. මුලින්ම අපි නේවි හෙඩ්ක්වාටර්ස් ඇවිල්ලා ඊට පස්සේ අපි යනවා මියුසියම් එකක් බලන්න. ඒ අතර වෙච්ච දේවල් තමයි මේ. Hi friends, අපි යනවා ටුවර් ගයිඩ් කරන්න. ඊට පස්සේ අපි ආවා මියුසියම් එකක් බලන්න. අපිට මේක ලව් කරේ නැහැ ඇතුළ වීඩියෝ කරන එක. ඊට පස්සේ අපි මේක බලලා ආපහු යනවා තව මියුසියම් එකක් බලන්න. ඊට පස්සේ අපි හොටෙල් එකට චෙක් ඉන් වෙලා පොඩක් පෝෂ් එකක් දාලා වටපිට බලලා හවස යනවා ෆෝර්ට් එකේ පොඩි රවුමක් දාන්න. ඊට පස්සේ අපි ෆෝර්ට් ඇවිල්ලා ගේම්ස් කරා, කට්ටිය කතා කරා, වෝක් එකක් දැම්මා. මේ ඔක්කොමත් එක්ක මං ආසම පාට් එක තමයි මේ. අද පොඩ්ඩක් ගයිස් මට අසනීපයි. ඉන්න වොයිස් එක පොඩ්ඩක් හරි නැහැ. Hi guys. Welcome back to my YouTube channel. අපි සන්සෙට් එක බලලා අපිට හොඳ කතා බහක් තිබ්බයි වෙල කරන්න. ඒ කතා බහ අපි එදා දවසේ රාත් කන්ටිනියු කරා. මේ ට්‍රිප් එකේ මට හොඳම පාට් එක විදිහට දැනුනේ ඒක.
තමයි ආපහු හොටෙල් එකට ආවේ කට්ටිය. ඊට පස්සේ අපිට කොන්ෆරන්ස් රූම් එකක් බුක් කරලා තිබ්බා. අපේ ලෙක්චරර්ස්ලත් එක්ක පොඩ්ඩක් කතා කරලා සින්දුවක් කියලා පොඩි ෆන් ටයිම් එකක් ගන්න. දැන් අපි යන්නේ අන්න ඒකට. This time you have one sentence. ටිකක් elaborate කරලා සිද්ධිය කියන්න. මට දිව්වා. දුවනකොට බය වෙලා නට අමුතු ඇඳුමක් ඇඳගත්ත. සුද්ධියක් ඇවිත් වාක්‍යයක්ම අමාෂා වයිස් චාන්සලර් වෙලා කියනවා කියන දේවල් කරන්නේ. මේ ඔක්කොම බලන් ඉඳලා මට මේක ගැන පොතක් ලියන්න හිතුණා. පස්සේ මම කන්නාඩිය ඉස්සරහට ගිහලා හිටගත්තා. කන්නාඩිය මට කතා කරා. මට තේරුණා මම ටිකක් බීලා වැඩි වෙලා. මේ අපේ යුනි ලයිෆ් එකේ අන්තිම ට්‍රිප් එක කියලා මතක් වෙනකොට දුකයි. හැබැයි අපි ක්වොලිටි ටයිම් එකක් හැමෝම එකතු වෙලා එදා ගත කරා. ඉවර වෙලා අපි ආපහු අපේ රූම්ස් වලට ඇවිල්ලා වොෂ් එකක් දාගෙන අපේ අපාර්ට්මන්ට් එකේ කියන අපේ යුනිට් එකේ හිටපු කට්ටිය ආයිත් සෙට් වුණා රෑ අර මම කියපු කතා බහට. सारा पुरुद्दद में हम में अरु में හිමි නොවන පවදනුනත් වෙන්වීමක් නොමැති සමුරු සයුරකී ආදරේ මියුරු රහසකී ආදරේ සමුරු සයුරකී අද අපි යනවා සීනිගම පන්සලට යනවා. ඒත් එක්කම තව අම්බලන්ගොඩ වෙස්මූණු බලන්න යනවා. ඉතින් මේ ඔක්කොම යන කලින් මගේ යාළුවෝ ලෑස්ති වෙනකම් මම ලෑස්ති වෙලා මුහුද දිහා බලාගෙන මේ විදිහට ටිකක් වෙලා හිටියා. වී කියන්නේ මෙයා විතරයි අපි නෑ. ඔන්න පිරන්නේ නැතුව ආවේ. ඊට පස්සේ අපි ආවා උදේට කෑම කන්න. කෑම කාලා අපි ටික වෙලාවක් ආයෙමත් අර ඊයේ රෑ කතා බහ චුට්ට ඉස්සරහට අරන් ගියා. හැබැයි අපිට එදා එතනින් නවතින්න වුණා. කොහොම හරිම හම්බෙන් පටන් ගත්ත ඒ කන්වර්සේෂන් එකට මම මාරම ග්‍රේට්ෆුල්. කියන්න බැරි වුණානේ අපි අද මෙතනටත් ගියා. And now we are watching the way we struggle to take our group photo. මේ තියෙන අපේ lunch spot එක අපි අද fried rice තමයි දවල්ට කෑවේ. ඉතින් අපි කාලා මෙහෙමම වෙස්මූණු බලන්න යනවා. අපිට එතනත් allow කරේ නෑ photos ගන්න එක. ඊට පස්සේ අපි කෙලින්ම ගෙවල් වලට යනවා. ඉතින් මගේ vlog එක ඉවර කරන්න කලින් මං හරිම grateful කියලා කියනවා මේ trip එකට and the conversation we had together. It was the best time and it was the quality time of my entire uni life. Bye.